මේ ආර්ය විනයේ පංචකාමී නා ලෝකයයි. පංචකාමී අසුරු කරගෙන ඉන්න තාකල් ඌ ඉන්නේ ලෝකේ. යම් දවසක පංචකාමී සහවලි අනුසේ සමග මිදිලා ගියොත් ලෝකෙන් නිදහස්. ඒකෙන් මිදෙන්නේ නැතුව ලෝකෙන් අහක් වෙන්න හැදුවාට ලෝක විනාශ වෙනත් අපි ලෝකෙන් අහක් වෙන්නේ නැහැ. මොකද පංචකාමී චන්දරාගයේ බැඳී ඉන්න තාකල් මොහොතකින් වෙඩි තියලා මැරුවත් බෝම්බයක් ගහලා මැරුවත් මහ විනාශයක් වෙලා මල. මතු උප්පත්තියේ හේතුව එතන නැගිලානේ. ඒක විනාශෙන්නේ කොහොමද ලෝකෙ? ආයිත් ලෝකෙම. ඉතින් අපි දැක ගන්න මේ වැඩක් නැති දෙයක් මේක මොහොතක් කුස්මක් උඩටගෙන පහතරෙන් තරම් විලාවක් ඉස්සෙල්ලාම මැරෙන්න පුළුවන්. බත් ටිකක් හිර වෙලා මැරෙන්න පුළුවන්. ඉඳගෙන නැගිටිනකොට නහරයක් පුපුරලා මැරෙන්න පුළුවන්. එළියට බහින්න සර්පේක් කාලා මැරෙන්න පුළුවන්. ගහක ගෙඩියක් වැහලා මැරෙන්න පුළුවන්. ඇදගෙන වැහලා මැරෙන්න පුළුවන්. විවිධාකාර මාර්ග දහසක් මැද්දේ දවසේ ජීවිතය ගත කරන්නේ හැම කෙනෙක්. ඕකෙන් බේරෙනොත් ඊළඟ දවසේ තුමු ඉන්නවනේ. තව ජීවත් වෙලා ඉන්නව නේද? දැන් මාර්ග 100කින් ඔබ බේරුණාද? දැන් අර පාරේ මෙතනින් ගියා විතරයි. සද්දයක් කරන බලන පොල් ගෙඩියක් වැහිලා. තව තත්පර තාලක් පරක් වුණා නම් ඔබ උඹේ ඔළුවේ පොල් ගෙඩි. ඔබ මාර්ගයකින් බේරු. ඉතින් බැලුවා බුස් ගාලා හරවේ පැන්න එහා පැත්තේ. බලනකොට නයි. පාර හරහා ඇනෙලා ගියා නම් එහෙම මෙතෙන්ට ගියා නම් තාම තත්පරයක් එහා මෙහා වුණා නම් ඌ පැගිලා කනවා. ඒත් උඹට මරන්නේ. උඹ එතනත් මාර්ගයකින් බේරු. ඔය විදිහට බලන ලෙස්සුවා. ඈ තා පොඩ්ඩක් එහාට ලෙස්සුවා නම් අගල පල්ලේ වැහිලා. උඹ අතපය කැල්ලනවා. නැක්ලේ යන. උඹ 99 මාර්ගයකින් බේරු. දැන් අපි ලෝ වගේ කියනවා අපි මුළු දවසේ ගත කරලා. මේ මොහොතක් මහතක් ගන්නේ මාර්ගය නෝ. අපිට මොකද කරන්න කිව්වේ? ඔන්න ඔය මරණ සතිය ඇති කරගෙන ඕක දකින්න. දැකලා මරණ සතියදී මරණය කොයි මොහොතේද දන්නේ. ඒ මරණය එන්නේ ඉස්සෙල්ලා මාසි යමක් කළ යුතුයි. අප්‍රමාදව. මොකද්ද කළ යුත්තේ? අනන්ත සංසාරේ පටන් ආව දුක්ඛන්දනාවක් ගෙනින වැඩ පිළිලක් තියෙනවා. ඔන්න ඕක තේරුම් අරගෙන ඕකෙ මෙතන වැඩක් තියෙනවා. අන්න ඒක කරගත යුතුයි. ඒ නිසා ඒකට අප්‍රමාදව හැකිතරම් දුරට හුස්මක් උඩටගෙන පහතරෙන් තරම් වෙලාවකට අපතේ යවන්න එපා. ওই ටික දැනහගත්තා වගේ ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ ටික කරගන්න බලන්න කියලා වෙන්නේ.